මේ තවතිසාවේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොට එහෙනම් අපිට ලැබෙන්නේ කොහොමද? පින්නතුනේ බුදුරජාණන් වහන්සේලා ගැන සැක කරන්න එපා. ආශ්චර්යයි, ජේෂ්ඨයි, උත්තමයි. බුදුරජාණන් වහන්සේ පාණ්ඩුකම්බල ආසනේ මේ දේශනාව පටන් අර ගන්නකොට අද අපි හිතමු උදේ 8ට පටන් ගත්ත කියලා වස් කාලේ. උදේ 8ට පටන් අරගෙන පින්නතුනේ ඊළඟ දවස් උදේ 8 වෙනකොට මනුස්ස ලෝකෙට පැය කීයක් ගත වෙලාද ඉංග්‍රීසි ක්‍රමයට? 24යි. දිව්‍ය ලෝකෙටත් ඒ කාලෙම යනවා. මනුස්ස ලෝකෙට බුදුරජාණන් වහන්සේ මේක සම්ප්‍රේෂණය කරන්න ඕන නිසා පින්නතුනි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව පටන් අරගෙන ඉවරලා මොකද කරේ? නිර්මිත බුදුරුවක් මෙතන මවනවා. මොකද්ද මවන්නේ? නිර්මිත බුදුරුවක් මවලා බණ කියන්න සලස්සලා පින්නතුනි බුදුරජාණන් වහන්සේ වඩිනවා කොහෙද? මෙන්න මෙහෙ තියෙනවා අර ලස්සන දිවයින මොකද්ද? රම්‍ය උතුරුකුරු, රම්‍ය උතුරුකුරු දිවයිනට. පින්නතුනි මේව වෙන්න පුළුවන්ද? නිර්මිත බුදුරුවක් මවලා බුදුරජාණන් වහන්සේ වඩින පුළුවන්ද බැරිද? පුළුවන් බෑ වගේද? බෑ පුළුවන් වගේද? පුළුවන්. බලන්න එච්චර ඕනේ නැහැ. ඔච්චර හිතනවාද? දැන් අපි බුද්දිස්ට් එකට ගිහලා රෙකෝඩින් කරලා අපි මෙහෙ එනවා. අම්මලා බලනවා. රෙකෝඩ් කළා පින්නතුනි පුංචි තාක්ෂණයට ඕව මුළු ලෝකෙටම රෙකෝඩ් කරලා පැය 24ක් වුණත් දෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ මේ ඥාන පරම්පරාවේ අසිරියට මොනවද කරන්න බැරි. එහෙනම් ඉතින් සැක කරන්න දෙයක් නැහැ. මෙතන ඉන්න අනිත් දෙවිවරු ගොඩාක් දෙවිවරු ඒ සිද්ධිය දැනගෙන හිටියේ නෑ. ලයිව් කියන එකේ අර්ථය දන්නේ නැත්තම් කවුරු හරි එයා හිතන්නේ අර හාමුදුරුවෝ බණ කියලායි කියලා තමයි. එහෙම ආච්චිලත් ඉන්නවා. අන්න අපේ හාමුදුරුවෝ බණ කියනවා. හැබැයි ලයිව් නෙවෙයි. රෙකෝඩින් යන්නේ. හරිද පින්නතුනි? ඒ වගේ තමයි පමණක් දෙවරු ওই සිද්ධිය දන්නේ නැතුණාට බලගත්ු බ්‍රහ්ම රාජයෝ දැනගෙන හිටියා මේ නියමම බුදුරජාන් වහන්සේ නෙවෙයි මේ බණ ධර්මයේ දේශනා කරන්නේ මේ නිර්මිත බුදුරුවක් බණ කියන්නේ කියලා. මෙන්න මේ ලෝකේ හොඳම රයිස් එක තමයි මොකද්ද? ඇල්හාල්. උයන් නැතුව කන්න පුළුවන්. මොනවද කරන්නේ? උයන් අන්න ඒවා පිණ්ඩපාතේ කරගෙන බුදුරජාණන් අනෝතප්ත විලෙන් පැම්පහසු වෙලා එතන තියෙන ගහක් යට පිණ්ඩපාතේ වළඳනවා. එතෙන්ට වැඩිය කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. අනෝතප්ත විලසම. දැන් පින්නතුනේ උදේ 8 ඉඳලා අන්නර වාක් විලාසෙ ඊළඟ දවසේ පැය 24ක් කරපු දේශනය සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දෙන කොච්චර කාලයක් යන්න ඕනද? පැය 24ක්ම ගත වෙන්න ඕනේ. නමුත් පින්නතුනේ ඕක නෙවෙයි ආශ්චර්යය. සාරිපුත්ත මහරහතන් වහන්සේ ওই දේශනාවේ මාතෘකා ටික කිව්වම ඒ හොඳටම ප්‍රමාණවත්. සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ පැය 24ම කරේ මේක විස්තර කිරීම මෙන්න මේ ආකාරය කියලා. උදාහරණයක් කියන්නම්. එහෙනම් අධිපති පච්චෝ ආරම්මන පච්චෝ සහජාත පච්චෝ අඤ්ඤ පංච පච්චෝගේ ණය පත්‍රයේ මාතෘකා කොටස කියනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ පැය 24ම දේශනේ තේරුම් අරගෙන ඉවරයි. අන්න ඒ නිසා තමයි කිව්වේ කවුද? ප්‍රඥාවෙන් අගතැන්. දෙව්වරුන්ටවත් එවැනි ප්‍රඥාවක් නැහැ.